ඉතින් හාය හැමෝටම ඔගොල මේලෙන්න වින්ලන් සාග ඇනිම සීරියස්ගේ නමවෙනි එපිසෝඩ් එක බලන්න. මේ වීඩියකවා පලවෙනි පාර බලනනම් මම කියන්නේ වා ඉස්සෙල්ලාම කිල්ලා මගේ කලින් එපිසෝඩ් ලිස්ට එක දාලා තියෙනවා ඒ සෙට් එකම් බලලා වා එන්න මේක බලන්න. එතකොට වාට හොඳට තේරේමේ ඇනිමෙක් ගැන. ඉතින් ක්‍රිස්තුවර් 2013 ඔක්තෝබර් මාසේ ඇස්කලාඩ් ලැවිල්ලන්න එංගලන්තයට පහර දෙන්න. ඉතින් ඇස්කලාඩ් විතරන්නවේ මුළු ඩෙන්මාර්ක හමුදාවම විල්ල ඉන්නවා මේ එංගලන්තේ යටත් කරගන්න. ඉතින් මේ එංගලන්ත යටත් කරගන්න ලන්ඩන් නගරයට යන ලන්ඩන් පාලම ආරක්ෂා කරන්නේ එංගලන්ත හමුදාවත් එක් එකතුරයා තොරකිල් කියනෙක් කෙනවගොල්ල දන්න ඇති අපි පලවිනි පිසෝඩ් එකේ තෝර්ස එක්ක එකට එකතු වෙලා සටන් කර හිටපු ජොම්ස් වයිකින් වරයා තමයි තොරකිල් කියන්නේ. ඉතින් මේ ගොඩක් ශක්තිවන්ත සොල්දාදුවෙක් සහ රණශූරයෙක් වෙන තොරකිල් එංගලන්ත පැත්තට සහය දෙන එක ඇස්කලාඩ් සහ ස්ලෝයින් සහ ඩෙන්මාර්ක හමුදාවට ලොකු අලාභයක්. ඉතින් ඒකට හේතුව තමයි මේගොල්ලෝ කලින් එකට යුද්ධ කරපු කට්ටිය. ඉතින් ජෝන් ඇස්කලාඩ්ගෙන් අහනවා සල්ලි වලට නේද මෙහෙම කරලා තින්නේ කියලා. ඉතින් ඇස්කලාඩ් එකට පිළිතුරු දෙනවා අපි හැමෝම සටන් කරන්නේ සල්ලි වෙනුවෙන් තමයි කියලා. ඉතින් මීළඟට අපිට පෙන්න්නනවා මේ නැවේ ඉන්න තොර්ෆින් එයාගේ කිනිස්ස පිහිදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇස්කලාඩ් තොර්ෆින්ට වැඩක් බාර දෙෙනවා මෙයා කියනවා තොර්කෙල්ගේ හිසගේල්ල දෙන්න කියලා මෙයාට. ඉතින් මේ තොර්ෆින්ගේ එක මාසාව තමයි ඇස්කලාඩ්ව දවන්ත සටනකින් පරාජය කරන එක. ඉතින් මේ ඇස්කලාඩ් මෙයාට කියනවා ඔයාට ඊළඟට ලැබෙන චාන්ස එක තමයි අන්තිම අවස්ථාව. ඉතින් මේ චාන්සෙක් ගන්න ඕන්න ඔයාගේලා තොර්කෙල්ගේ බෙල්ලගේල්ල දෙන්න ඕනි කියලා කියනවා. මීලකටට පෙන්න්න තොර්කිල්ව මේ යෝධයෙක් වගේ ඉන්න තොර්කිල් මෙයා ඉන්න දැම් මේ ලන්ඩන් පාලම උඩ. ඉතින් මෙහ මැස්කලාට තොර්ෆින් එක කතා කර ඉද්දි එයාට පේනවා තවත් නැවක් ලන්ඩන් පාලම දිහාට යනවා කියලා. ඉතින් මේ නැවේ යන්නේ ජොම්ස්වයකින් කණ්ඩායමක් සමඟ ස්වයෙන්. ඉතින් මොකට දන්නවදේ ස්වයෙන් යන්නේ තොර්කෙල්ව තමන්ගේ පැත්තට ගන්න එකන ඩෙන්මාර්ක හමුදා පැත්තට ගන්න කියන ඕන ගානත් දීලා. ඉතින් මේ ජොම්ස්වයකින් කණ්ඩායමත් එක්ක ස්වයෙන් පාලමළඟට ලං වෙද්දි තොර්කෙල් විසින් මෙහේවන එංගලන්ත හමුදාව මේ ගොල්ලොන්ට පහර දෙන්න ගන්නවා. ඉතින් මේ ෆ්ලොකී මේ පහර දෙන හමුදාවට පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ ගොල්ලු ඇවිල්ල ඉන්නේ තොර්කෙල් එක්ක කතා කරන්න කියලා. ඉතින් ඒ කිසිම දෙයක් අහන්න තියර හමුදාව එක දිගටම ෆ්ලොකීලට පහර දෙනවා. ඉතින් මොහොදකට පස්සේ මෙතෙන්ට එනවා තොර්කෙල් ඇවිල්ල කියන මේ හමුදාවට මේ පහර දෙන වැඩේ නවත්තන්න කියලා. ඉතින් මේ පහර දෙන එක නැවත්වර පස්සේ තොර්කෙලුයි ෆ්ලොකී කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ෆ්ලොකී තොර්කල්ට කියනවා එයාගේ රජතුමාගෙන් තියෙන පනිවිඩයක් ඒ ගැන ස්වයෙන් රජතුමාගෙන් තියෙන පනිවිඩයක්. මෙයා කියනවා එංගලන්තේ රජතුමා ප්‍රංශයට පලාගිහිල්ල ඉන්නේ ඔයා මේ එංගලන්තේ වෙනුවෙන් සටන් කරනගේ කිසිම වැඩක් නැහැ. ඔයා යටත් තුනොත් ඔයාට අබේදානය දෙනව සහ ඔයාට ධනයත් ලබා දෙනවා මේ සෙබලුන්ට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ සාකච්ඡාවලින් කිසිම පලක් ලැබෙන්නේ නැහැ මොකද තොර්කෙල් මේ කියන කිසිම දෙකට කැමති නෑ. ඉතින් ෆ්ලොකීටත් පුදුමයි මේ තොර්කෙල් කරන වැඩේ ගැන මොකද ගිය අවුරුද්ධ වෙනකං ඒගොල්ලො එකට සටන් කරපු කට්ටිය. ඉතින් මෙයා හොඳටම දන්නවා එංගලන්තේ දුර්වලයි කියලා. ඉතින් ෆ්ලොකී ඇයි කියලා හනවයා මෙහෙම කරන්නේ. ඉතින් තොර්කෙල් පිරිදුරු දෙනවායකට මෙයා හිතුවලු මේ පාර දුර්වලයන්ගේ පැත්ත හිටගෙන ඒගොල්ලො වෙනුවෙන් සටන් කරලා බලන්න. මීළඟට තින් සුපුරුදු පරිදි ෆ්ලොකී මෙයාගේ ඊළඟ ප්ලෑන් එකට යනවා. මේක තමයි මෙයාගේ ගාන දෙගුණයක් කරන එක. ඉතින් මෙයා තොර්කෙල්ගෙන් අහනවා මෙයාගේ ගාන දෙගුණයක් කරොත් වැඩේට කැමති වෙනවද කියලා. ඒත් තොර්කෙල් කැමති වෙන්නේ නැහැ. අන්තිමේ මේ කතාව කිසිම වැඩක් නැති දෙයක් බවට පත් වෙනවා. ඉතින් ෆ්ලොකී මේ ගෙවන ගාන ගැන කී ඉන්න අතරේ තොර්කෙල් ගිහිල්ලා විශාල ගලක් අරගෙන ඇවිල්ලා ඒගොල්ලොක නැවදිහාට ගහන්න යනවා. ඉතින් මේ තොර්කෙල් කියන්න හොඳ පවෆුල් ජොම්ස් වයිගින් කෙනෙක් මේ ඕගොලට මතකතින මෙයා තෝර්ස එකත් එකට සටන් කර. ඉතින් තොර්කෙල් මේ විශාල ගලෙන් පහර දෙන්න යද්දිම ෆ්ලොකී තමන්ගේ ජොම්ස් වයිකින් වරුත් අරගෙන මෙතිනින් පිට වෙලා යනවා. කතාවෙන් කිසිම පලක් වෙච්ච නැති තැන ෆ්ලොකී යනවා ස්වයෙන් රජතුමා ගාවට ගැන ඩෙන්මාර්ක රජතුමා ගාවට. ඉතින් එයා ගිහිල්ල මේ කතාවකුවට පස ඩෙන්මාර්ක රජතුමා ස්වයෙන් තීරණය කරනවා හෙටම තොර්කෙල්ට විරුද්ධ පහර දෙන්න පටන් ගන්න විශාල ප්‍රමාණයෙන් කියලා. ඒ කියන්නේ ඒගොලොගේ හමුදාවේ වැඩි බලයක් යොදලා පහර දෙන්න බලන්න කියනවා. ඉතින් පහෝදා උදේම ඒ සෙබලු ඔක්කොම එනවා තොර්කෙල් ඉන්න තැනට. ඒ කියන්නේ ලන්ඩන් පාලමට එනවා ඒගොල්ලො පහර දෙන්න. ඉතින් මුලදි පහරදීම් සාර්ථක වෙනවා හොඳට. ඉතින් ඊළඟට මේ ඩෙන්මාර්කයට සහය දෙන ඩෙන්මාර්ක පැත්තින්න හමුදාව ඇවිල්ලා අර ලන්ඩන් පාලමේ යට පොළවට සවවෙලා තියෙන කනුවක් කපන්න පටන් ගන්නවා. ඉතින් මේ කනුවක් කැපොත් අනිවාර්යෙන් මේ පාලම කඩාගෙන වැටනවා. ඉතින් මේ වෙලා මෙතෙන්ට එන තොර්කෙල් මෙයා එන්නේ නිකන් නෙවෙයි විශාල ලී කුට්ටියකුත් අරගෙන. ඉතින් මේ ලී කුට්ටි වලින් පහර දීලා මේ කොල්ලන්ට පහර දෙන්න ආපු සියලුම නැව් මේ තොර්කෙල් විසින් විනාශ කරලා දානවා. ඉතින් තොර්කෙල් මෙහෙම නැව් ටික විනාශ කරද්දී ඕගොල්ලොන්ට මතකනේ ඇස්කලාඩ් වැඩක් බාර දුන්න අපේ තොර්ෆින්ට. ඉතින් මේ තොර්ෆින්ගේ වැඩේ තමයි මේ තොර්කෙල්ගේ බෙල්ල කපලා දාන එක. ඉතින් මේ වැඩේට ඇස්කලාඩ්ලා එක්ක නැවකින් ළඟා වෙනවා මෙන්න මේ ලන්ඩන් පාලම ගාවට තොර්ෆින්. ඉතින් තොර්කෙල් නම් හිතන්නේ තොර්ෆින් දැක්කම මෙයා මේ කිසිම වැඩකට නැති පොඩි එකෙක් කියලා. ඉතින් වැඩිය ගානක් ගන්න නැතුව ඉන්නවා. ඉතින් ටික වෙලාවකින්
තොරෆින් එක පාරම අර ලන්ඩන් පාලමට පැනලා පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් තවදුරටත් තොරකෙල් එයාගේ සෙබළුන්ට කියනවා මෙයාට වෙන කවුරුත් පහර දෙන්න එපා, එයා මගේ ගොදුරක් කියලත් කියනවා. ඉතින් තොරකෙල් කියන්නේ ගොඩක් උසරණ ශූරයෙක් හින්දා එයාගේ දුර්වල තැන්වලට පහර දෙන එක ටිකක් අමාරුයි. ඉතින් මෙහෙම මේ දෙන්නගේ ද්වන්ද්ව සටන දිගටම යනවා. හැබැයි තොරකෙල්ට ලොකු තුවාලයක් කරන්න අපේ තොරෆින්ට බැරි වෙනවා එයාගේ වේගය කොච්චර තිබුණත්. ඉතින් තොරෆින් තොරකෙල්ගේ පපුුවට පිහියෙන් අනින්න හදපු එක එයාගේ අතදාලා ඒකෙන් බේරිලා මේ තොරෆින්න අත්දකින් අල්ලලා එක අතකින් අල්ලගෙන එයාව දෙපැත්තට පොළවෙ ගහනවා. ඉතින් ටික වෙලාවකින් සංඥාවක් නිකුත් වෙනවා අනිත් සේනාවට පහු බහින්න කියලා. ඒ කියන්නේ ඩෙන්මාර්ක සේනාවට පසු බසින්න කියලා. ඉතින් ඇස්කලාඩුත් හිතනවා තොරෆිනුත් මේ හොඳටම ගුටිගන හින්දා අනිවාරෙන් එයා ඉවරයි කියලා. ඉතින් මේ ගොල්ලොත් පසු බහිනවා. ඉතින් මේකෙන් කලකිරීමට පත්වෙනවා තොරකෙල්. ඉතින් තොරකෙල් බලනවා ඇයි මෙහෙම එක සෙබලෙක්ව දාලා ගියේ කියලා. ඉතින් ටික වෙලාවක් තොරෆින් උස්සගෙන ඉද්දියාට දැනෙනවා මෙයා නිකන් මැරිලා වගේ. ඉතින් මෙයා බලනවා මේ තොරෆින් මැරිලාද කියලා. ඉතින් ඔහොම ඉද්දි එකපාරම තොරෆින් තමන්ගේ කිනිස් අරගෙන තොරකෙල්ගේ ඇඟිලි දෙකකුත් කපලා පිටිපස්සට පනිනවා. ඉතින් මෙච්චර මේ පොඩි ළමයාට පහර දීලත් මෙයාගේ මේ සටන් කරන ගතිය තාම ඇඟින් අයින් වෙච්ච නැති එක ගැන තොරකෙල් සතුටු වෙලා එයාගේ නම අහනවා. ඉතින් තොරෆින් එයාගේ නම කියනවා. එයා තෝර්ස්ගේ පුතා කියලාත් කියනවා. ඉතින් තෝර්ස්ගේ පුතා තමයි තොරෆින්. ඕගොල්ලෝ මුලින් නම් බැලුවනම් මේක හොඳටම දන්නවා. ඉතින් තෝර්ස් එක්ක එකටම එක පැත්තේ සටන් කරපු කෙනෙක් තමයි තොරකෙල් කියන්නේ. ඉතින් තොරකෙල්ට පුදුම වෙලා ඉන්න වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. තොරෆින් වතුරට පැනලා පීනලා යන්න පටන් ගන්නවා. ඉතින් තොරකෙලුත් මෙයාට පහර දෙන්නේ නැහැ තවදුරටත්. මොකද මෙයාගේ තාත්තගේ යාළුවෙක් හින්දා. සහ මෙයා කෑ ගහලා කියනවා අපි කවදා හරි නැවත හම්බෙමු කියලා. ඉතින් මීළඟ ෂොට් එකෙන් අපිට වෙන්නන්නේ ඩෙන්මාර්ක්ගේ රජතුමා ස්වේන් රජතුමා ඇවිල්ලා ඉන්නවා මේ සටන් වලින් තුවාල වෙච්ච එයාගේ සෙබළු බලන්න. ඉතින් මේ රජතුමා එයාගේ හමුදාවේ ජෙනරාල්ලා දෙන්න වෙච්ච ෆ්ලොකී සහ කැනෝඩ්ගෙන් අහනවා මේ යුද්ධය තවදුරටත් කරගෙන යන්න පුළුවන්ද සහ මේ යුද්ධේ හින්දා මේ පාලමල්ල ගන්න බැරි වෙයි නේද කියලා. කැනෝඩ් සහ ෆ්ලොකී නම් කියන්නේ තව ටික කාලයක් දුන්නොත් මේ පාලමල්ල ගන්න පුළුවන් කියලා. ඒත් ස්වේන් රජතුමා මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙයා කියනවා එංගලන්තේ එක පාලමකට විතරක් මෙච්චර කාලයක් යොමු කරන්න එයාට බැහැ කියලා. එයාට මුළු එංගලන්තෙම යටත් කරගන්න ඕන හින්දා මුළු හමුදාවම වෙනත් අතකට යොමු කරන්න වෙනවා කියලා. ඉතින් මෙයා කියනවා කැනෝඩ්ට සෙබළු 4000ක් විතරක් තියලා අනිත් හැම සෙබළම අරගෙන මෙයාට එංගලන්තේ අනිත් ප්‍රදේශවලට පහර දෙන්න යන්න වෙනවා කියලා. ඉතින් මේ සෙබළු 4000ක් සහ මේ ස්වේන් රජතුමාගේ පුතා එච්චර පළපුරුද්දක් තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් මෙයාවත් තියලා යන්න තමයි හදන්නේ මේ යුද්ධය සඳහා. ඒ කියන්නේ පාලමන්ල ගන්න වැඩේට මෙච්චර ගානේ තියලා යන්න හදන්නේ. ඉතින් මේ වැඩේට සේනාධිනායකයෙක් වෙච්ච කැනෝඩ් නම් එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් අන්තිමේදී රජතුමාගේ තීරණය හින්දා මෙයාටත් මේකට කැමති වෙන්න සිද්ධ වෙනවා. මීළඟට අපිට පෙන්වන්නේ අර වතුරට පැනපු තොරෆින් ගඟදිගේ පල්ලහැට විල්ලා ගොඩබිමකට ළඟා වෙලා ඉන්නවා. ඉතින් මේ තොරෆින්ගේ සටනේදී උරහිස වලලු කර අතපය හැම එකක්ම ගොඩක් තුවාල වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙයාගේ සමහර අස්ති හොඳටම බිඳිලා තමයි තියෙන්නේ. ඉතින් මෙයා හොඳටම තුවාල වෙලා එයාගේ අනිත් කණ්ඩායම් හොයාගෙන ඉදිරියට යන ගමන් ඉන්නවා. ඉතින් මීළඟට අපිට පෙන්වනවා තොරකෙල්ව. ඉතින් තොරකෙල් ටිකක් අසතුටෙන් තමයි ඉන්නේ මේගොල්ලෝ මේ නැව් ටික දාලා යන එක ගැන. ඉතින් මෙයාට තවදුරටත් ඕනේ සටන් කරන්න. හැබැයි යාගේ සෙබළු ගොඩක් සතුටෙන් ඉන්නේ මේගොල්ලෝ මේ යුද්ධය ජයග්‍රහණය කරා කියලා හිතාගෙන. ඉතින් ඩෙන්මාර්ක් රජතුමා ස්වේන් රජතුමාගේ තීරණය හින්දා මේ සියලුම හමුදාව එංගලන්තේ වෙනත් ප්‍රදේශ යටත් කරගන්න මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඔගොල්ලෝ දන්නවනේ ඩෙන්මාර්ක් හමුදාව යුද්ධවලදී තවත් හමුදා කුලියට ගන්නවා කියලා. ඒ කුලියට ගත්ත හමුදාවක නායකයෙක් තමයි ඇස්කලාඩ් කියන්නේ. මේ ඇස්කලාඩ්ගේ ටීම් එකේ සමාජිකයෙක් තමයි අපේ තොරෆින් කියන්නේ. ඉතින් තොරෆින් අතනදි මැරෙන්නේ නැතුව බේරිලා ආපු එක ගැන ඇස්කලාඩ් hina වෙනවා. ඉතින් මෙයා හිතුවේ අනිවාර්යෙන් එතනදී තොරෆින් මැරෙයි කියලා. නමුත් ඒක එහෙම උනේ නැහැ. ඉතින් මෙතන ඉන්න අනිත් වයිකින් සෙබළුත් තොරෆින්ට hina වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මෙහෙම hina වෙන්න නෝක්කාඩු දාන්න හේතුව මෙයා ඉන්නේ මේ අකමැත්තෙන් තමයි මේ හමුදාව ඉන්නේ. මොකද මෙයාගේ තාත්තා මරපු පලිය ගන්න තමයි මෙයා මේ හමුදාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අන්තිමට මේ එපිසෝඩ් එකේ පෙන්නනවා අපේ තොරෆින්ට මතක් වෙනවා තොරකෙල් එක්ක සටන් කරපු විදිය. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. මේ හමුදාව කොහෙටද යන්නේ? තොරෆින්ගේ ගමන කොහොම වෙයිද කියලා බලමු. It's just like a burning torch in a storm.